චූට්ටක් අම්මේට කෙලින්ම මරදන් කඩවල. අනේ අත දෙනවකෝ මට නැගිට ගන්න. ගෑනු නටලා වැටුනාම මිනිහ අත දෙනවා. අනේ බුරප්පි අත දෙනවකෝ. තමයි කියන්නේ පොකුඩු කුණු වරබ කියලා. අනේ අත දෙනවකෝ බුරම්පි අපේ. අම්මේ අපෝ සහල්ලුව. සහල්ලුව නම් හොඳයි. හොඳ තමයි හරියට. ඔයා දන්නවද බුරප්පි? මම වැව්ස් මත්තට ගියා දරඩින්ගිත්තක් කඩාගෙන ඉන්න. තල්කොළ ටිකක් ඉන්නට නෙලා ගන්නකොට ඇහුණා ලස්සන කටහඬ. හොප්පි බලනකොට රම්බණ්ඩගේ කෙල්ල මල්ලෙතන නටනවා නැටිලා තරිකිට දමිකිට දෙහිකිට කුන්දන් තකුදි කියලා. අනේ මා ගෙදර ඇවිල්ලා පුරුදු වෙන්න බලනකොට තමයි මේ ඇටේ පැන්නේ මේ මෙතන. තරිකිට තෙයියන් නටනකොට හරියට නටන්න ඕන. ඇයි මම වැරදියටද නැටුවේ? වෙන් තරිකට දෙන්න. කඩා පුලි හිනා. හිනා වුණාට කමක් නැහැ. මේ ලම්පි මම වැව්තාවලට ගියේ නිකන් නෙමෙයි. තවස දැක්කද මගේ එළවලු පාත්තේ වල එළවලු සරුවට හැදලා ඇත්තද? ඔව් එනවක වෙන්නන්න මේ වටක බෝල පිටින් අනේ දුකේ බෑ ලස්සන මල් ගැටිති මල් කොහොමද ඒකට තෙල් පොහොරම අද වෙන්න ඇති එනවක මේ වම්බටු සරුවට හැදිලා නේ වම්බඩු නම් හොඳයි මොකද දෙකට නැමිලා. ඒක තෙල් පොහොර මදි. ඒ ටික ගාව නැතන් ඉන්නේ. පතෝල. ඒක තමයි වැටිලා ඉන්නේ. ඒකට මොකද කරන්නේ? ඔය වැටිරෙනවට. ඔය වැටිරෙනවට තියෙන්නේ පොඩි කාලෙම යටින් ගලක් බදින්න. දැන් බදින්නද ගල? දැන් බදින්නද? කියන්න බැරි ගෑණි. මොන පතෝල වල බදින්නද නැහැ. තමසි කරලා තියෙන නැස්පැත්තිය මේ බලනවකෝ. තමසි මොකටද මගේ එළවලු ඇට මල්ලට අත දැම්මේ? ඇට දෙක මාරු වෙලා ලබු වලේ පුහුල් පල අරගෙන. මම කියලා තියෙනවා මගේ එළවලු මල්ලට අත දාන්න එපා කියලා. ලබු වලේ ලබ්බක් පල අරගෙන. පැගේ මගේ කැකිරි. දැක්කේ පෙන්නන්නේ. ඇයි මොකද? ඇයියනේ? හනේ බෝල කැකිරේ. ඔය අතෙතකොට කැකිරි වගාවක් කෙරුවද? ඔයා කැන්දන් එන්න මාස ගානකට උඩදී ටිකක් සල්ලි එකකම තිබ්බනේ. කර දෙකමාරක කැකිරි. ඉතින් කියන්නකෝ හත්තිකේ. කියන්නකෝ බෝල කැකිරි වලට මොකද උනේ? මොකද උනේ ඉතින් මම බැලුවා මේක පොළොට ගෙනියලා විකුණනවා. බරබායි ගත්තා. හේනට ගියා. පටව ගත්තා කෙල්ලින්ම පොලි. අනේ පව්වනේ. ඉතින් යා පව්වේ පොළොට ගෙනිච්චද? නෑ. එහෙනම් එතකොට යාළුව වැඩි. එහෙනම් කොහොමද? අයියා කැකිරි හදලා ගියා එකක් ගන්නවා සාකරා කියලා මම යනවා. මම අරන් ගියා අම්බම් පොළ. අනේ විකිරෙන්නේ නැති. ඔයාට කියන්න මං ඉතින් කැකිරි විකුණලාම නෑනේ. බැලුවා. සාලය මුදලාලි පාරයි සාලය විකුණනවා. ඉතින් ඊට පස්සේ මම බැලුවා උදියා ගිහලා මොකේනවා? සාලය. අලුත් මාළු. එතකොට මුහුද ළඟදී කියලා ඇහුවා. ඒක නේද මාත් බැලුවේ. සාලය අලුත් මාළු. අලුත් මාළු කියන මුහුද ළඟ තියෙන්න පනේ. ඔනේ තෙප්පිලි වලට නම් කමන්නේ. මාත් බැලුවා කැකිරි කොට එතනින් ගහන්න ඕනේ. බොන ඇහෙව්වා බැන්දා කැකිරි කොට බෑව මෙන්න කැකිරි. අනේ හත්තිකේ. සෝවනේ. හත්තිකේ ඔයා. යන්න. කැකිරි අරවිනියක් දැන් සාලියෝ කියනවනේ. මමත් බැලුවා සාලිය ගන්න එක කැකිරි ගෙඩියක් ගයි. කියලා සරම එහෙම හොඳට උස්සගෙන
උස්සගෙන ඉඳගත්තා. විකුණන්න ඇති කැකිරි ගොඩම. විකුණන්න තමයි ඉඳගත්තේ. ඉතින් අනේ ගෑනු මන් දිහා බලාගෙන එනවා. ඇයි ඇවිල්ලා මන් ළඟට කියනවා අක බලාගන්න. එහෙනම් ඉතින් ඔය කැකිරි ගොඩ නරක් වෙලා තියෙන්නේ නැති. නරක් බලන්නේ පහුවදා කඩපු කැකිරි. එහෙනම් මොකද ඒ විලම්බිතේ? මම ටික හයියෙන් කියනවා. කැකිරි. උඩ පෙනත් කැකිරි කිව්වා. ගෑනු එනවා අක බලන්න. මොකද ඒ උණ විලම්බිතේ? ශාලයකාරගේ ශාලය ඉවරයි. මගෙන් ඇහුවා අයියා. මොකද බඩු ඉවර නෑනේ. ඉතින් මම මල්ලි එක ගෙඩියක් තිබුණේ නෑ. අයියා ඉඳගෙන ඉන්න තාලෙට කැකිරි විකිනේද කියලා. ඇයි මොකද වෙලා තිබුණේ? කැකිරි ගොඩ උඩ දින්දන් ඉඳලා තියෙන්නේ. නෑනේ. එහෙනම් මම මෙහෙම කරලා ඉබිලා බැලුවා. බලනකොට අර ධර්ම මං ඉස්සුවානේ. ඉතින් ධර්ම උඩටම ඉස්සිලා. හේ සංසාරේ සංසාරේ උඩ පෙන තව කැකිරි කිව්වේ. සංසාරේ භවී දුක්ඛ. ඇත්තටම මිනිහු ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තිබුණෙම නැද්ද ඒ වෙලාවේ? මට තිබ්බනේ අර ගෑනු අහක බැලුවේ ලැජ්ජාවෙන්. මට මොකටද ඉතින් කැකිරි උඩ පෙන තව. හරි ඉතින් ගෙදර ආපුවා මිනිස්සු එක්ක hina වෙලා කතා කරනවා. හරි කංකුම් පාත්ති ඕන් අගේට කංකුම් හැදිලා තිබුණා. එහෙමද? තෙල් දාලා තියෙනවා කංකුණුයි හොද්දකුයි මම හරන් එන්න. අනේ පුතුවගෙනින් ඉස්සෙල්ලා. පුටුව මේ අපේ බෑබේරෙන්ද මේ අයියේ අපේ ගෙදර පුටු ගන්න එපා උන් අයියකෝ අයියා පාන්දරේ පුරු ගත්තද? බලන්නකෝ මම ගියොත් ඩිංගිත් එකට පුරව ගන්නවා. ෂෝ පුරුනේ. ඉඳගෙන ඉන්නකෝ මම අරන් එන්නම් අදවත් බත්තු එලා හොදි හදලා කංකුන් තෙල් දාලා තියෙනවා. අදවත් බත් කටක් කන්න. ඒයි කොහෙවත් යනව එහෙම නෙවෙයි යනවා අල්ලපු ගෙදරට. ඒයි මොකද අනේ? ඉන්නව නේද? බෙදනවද? ඒයි අයියෝ මොකද? ඉන්නව නේද? නෑ මම රම්මන්ටලා ගෙදර ඉන්නේ. අපි කොහෙවත් යනව එහෙම නෙවෙයි. ඊ ගෑනු ඒයි මොකද? අසේල පුතාලා ගෙදර එහෙම ගිහින් අහුවෙන්න එපා ඕන් ඒ යන්න බෑ ටීවී කැමරායි කරලා. ඒයි මොකද? මෙන් එනවා බත් කන්න. කංකුන් තෙල් බෙදෙත කුස්සියේ කංකුන් තෙල් බෙදෙත හොද්දක් හදලා කංකුන් තෙල් දාලා තියෙන කන්නකෝ ඒ කන්නකෝ කන්න ඉස්සර බලන්නම්කෝ එදා වගේද කියලා. ඉතින් බලන්නකෝ කංකුන් පිඟානට බෙදාගෙන ඇවිල්ලා තියෙන්නේ පිඟම් ගොඩක් තිබුණා. කංකුම් පිංගම් උඩ පාවිගි. කංකුම් පිංගම් උඩ පාවිගි. මේවා බල්ලන්ට වක්කන්න බැගෑනියේ. තමසේ දන්නේ මම ඔයාලට තුන පහ හොඳට දාලා හදලා තියෙන්නේ. කනවකෝ ඉස්සෙල්ලා කාලා බලනවා. ඒයි කනවකෝ හරි රහට උයන තියෙනවා. යන්න ඉන්න. තේ ටිකක් දාලා ඒයි කෑලි මොලෙස් එහෙම දාලා හදලා තියෙන්නේ. අනේ අහටලා ඉන්නවා. කනවකෝ ඒයි මම හොද්ද හැදුවා නියමටම ටක්කෙට හැදුවා හොද්ද. රහ බලන්න කන්න. කනවකෝ ඉතින් කන්න දෙමා කියන්නේ ඒයි කාලා ඉන්නවකෝ. ඇයි මොකදනේ? අනේ කටට අත තියන්න. මේ කන්න. යාලා අර පුටු උඩට නගින්නකො ඉස්සලා. කන්න පුටු උඩට නගලා කන්න. නගින්න. දැන් මේ ගමේ ඉන්න අක්කලට අංගලා කිසි කෙනෙක් දන්නේ නැහැ මේ මැණිකට හොද්දක් හදන්නද. විශේෂයෙන්ම අපේ අසේල පුතාලගේ අම්මා දන්නේ නැහැ මැණිකට ලස්සනට රහට හොද්දක් හදන්න පුළුවන් ඇති කියලා. ඒ හින්දා මේ මුළු ගම්මානෙටම හෙන්න කියන්න
අපේ නෙනිකගේ හොද්ද හොඳයි කියලා. අපේ ගෑණිගේ හොද්ද හොඳයි. කන්න. කාලා කියන්න. කියන්න. හයි. කෝ අනේ හයියෙන් කියන්නකෝ. ඒක මටවත් ඇහුනේ. තව පාරක් හයියෙන් කියන්නකෝ. හිර කරගත්තා නේද? පොඩ්ඩක් නෝතර ටිකක් කරන් එන්න. ඔහොම ඉන්නවා. බත් ටික කන්න දන්නේ නැති මිනිහ ඇත්තමයි ඈ. කොදෙනවා බත් එක වෙන වෙහෙට. අත හොදගෙන වතුර ටික බොනවා. මම පිගාන තියලා එන්නම්. නැත්තම් මං ඉවරයි මෙතන ගන්න දෙයක් නෑ මගේ. ඒයි වතුර බොනවා. අත හොද ගන්නවා. මොලේ වීකොටනකොට හාල් අවදාන එනවා. සුනාමි කරනවා වාගේ. හොද ගන්න. කටත් හොද ගන්න, රවුලත් හොද ගන්න. බුදියා ඉන්නවද බලපන් හැරවන්න. ඉක්මන් කරන්න. මොකද? අඩේ වතුර ටික කොහොම දීලා මේ මිනිහා තිබා ඉඳලා තියන්නේ නෑ. එහෙනම් වතුර සෝ. දැන් නමාගෙනාවේ කලින් තමදේ ඔකට 3-5 දැම්මද? ඇයි මොන හරි දරාවක් වල නෑ. මේකට දැන් නමාගත්තේ මම කෝප්පේ තෝදලා. නෑ තමදේක හොද්දට වැඩිය වතුර හොඳයි. අනේ මගේ මේ අහන්න තුේ නමකවත්. මෙච්චර මේ රහට ආගේට හොද්ද හදනවා. ඕක ගේනවා තව එනවා. නෑ ඇති. අනේ කොහෙද මිලනවද මම? හොස්ත තියා ගන්න. මම ඔය ආදරේ කරේ තමදේ ගමනටනේ. ඔයාට පේන්නේ නෑ. දැන් ගිහලා බලන්නකෝ. කොහොමද මම යන්න ඕනේ? යන්න ඕනේ දැන් ආපු විදියට. කොහොමද? ඕක. හරි. ඔන්න ගියා. ඇයි? ඔයාට හරි ගම් වතුරද? අනේ බුරාපේ. දෙන්න මෙහෙම රංගිපේ. බුරාපේ. අපේ ගමේ ඔයක් තියෙනවා. ඔය වතුර ගලනවා. මොකද යනවද කරන්නේ? මොකද කරන්නේ? දැයිකට වෙන්න බෑනේ. වතුර මෙතෙන්ද. ඉතින් ගෑනු මොකද කරන්නේ? අර ටික වතුර ගානට උත්තර එනවා. එතකොට මුසර. අපේ ඉන්ට්‍රොඩියුස් කරපන්. අත්වලම උඩින් මෙදිනාද? එහෙම. අපේ කාබල්. එලි බොහෝ වේගනක් එනවා. ඒ හින්දා අපි දෙන්නම එකක් එකතු වෙලා මොනවද මේ කන්නේ කන්නේ? හාද අම්බ්‍රෙලා කෑල්ල. හාද අපි දෙන්නම එකතු වෙලා හාද කියන දෙයක් ඇයිද ඉන්නේ තමඹලා නොදන්නවද සීන ලොවිදෙත් මා ප්‍රේම කළා. අනේ මේ මට නෑ ඔයාලගේ අම්මට දැනගෙන යාසපි කෙකටි එකක් කුළුපුත් හරි දෙන්නම එකක් කියමු. අපි දෙන්නම එකක් කියමුද? ඕක අයින් කරන්නකෝ. ඕක අයින් කරන්නකෝ. ඕක ගහටක දාන්නකෝ. ඕක අයින් කරන්නකෝ. ඕක. ඕක. අයියෝ ඒ තුවය අයින් කරනවා ඉතින්. මට මේ ඕක කිව්වට කෝක කියලා. හරි නංග. හරි. ඔයා තමයි ලස්සන කටහඬ ඇරලා ලස්සන ටික කියන්නේ. එහෙමද? ඔන්න කිව්වා. සඳුන් වලක්මන් කුමාරි සිතවදුනා මගේ තයාවේ ඔබේ මුලින් මග්නාසලා ඇතුළුමා විදුමියාසලා සඳුන්
malu ya salah. Aku